බෑ තිත්තයි. කසාය බොන්න බෑ ගමහත්තයෝ තිත්තයි. බං කසායක් නෙවෙයි. එහෙනම් බොට පෙළවහක්. මට වහදෙන්න. ඒ මොකද ගමහත්තයෝ මම මොන වරදක් කරා? යකෝ වහ දෙන්න නෙවෙයි විවාහයක්. විවාහයක්? ඔව්. වැඩි නැද්ද ගමහත්තයෝ? බං විවාහයක් කියන්නේ ගෑණියෙක්ගේ අතාලලා දෙන්න. අන්න ඒක තේරුණාද බොට? මොකක්? ඔව් ගෑණියෙක්ගේ අතල් බින්න බහින්න. මොන ලැජ්ජ නැතිවද ගමහත්තයෝ? ඒ යන්න මං යත්තලින් අල්ලා. මේ බින්න බහින්න. අනේ වත් දෙන්නේ නැහැ ගමහත්තයෝ මොකක් කියනවද කියලා. මේ උඹට කසාදයක් බන්දලා දෙන්න බින්න බහින්න අපේ දූ දික්ක. හරි බින්න බහින්න. අන්න දැන් තේරුණා. ගමහත්තයෝ ඔව් කොහෙන්ද? කොහෙන් වක්කන් නෙවෙයි මගේ දූ දික්කලාන්දි. ගමහත්තයෝ නැතුයි. නැතුයි බොරුවටද කොහෙද? නෑ බං බොරුවට කතා කරනද මගුල් තුලාවල්. ගමහත්තයෝ ඔව් මම නොදන්න හින්දා යහන්නේ. ඔව් අර කසාද බඳින්නේ කියලා කොයි හරියෙන්ද අල්ලලා බඳින්නේ? මේ කොහෙන් වක්කත් අල්ලලා බඳින එකක් නෙවෙයි කසාද බඳිනවයි කියන්නේ බං. එහෙනම් කසාද බඳිනවයි කියන අතපෑන් වක් කරලා චාරිත්‍ර දෙකෙන් ඇඟිලි දෙකෙන් අල්ලලා මූලකින් බැඳලා ඉතින් එහෙම චාරිත්‍රයක් ඒක. ගමහත්තයෝ මං හිතුවාට අපේ ගමේ අර මිනිහරක් කුඹුරු කොට අහන කොට මිනිහරක් දෙන්න බෙල්ලට දාලා කොටයක් දාලා බඳින්නේ. ඒ වගේ බඳින්නේ. අනේ උඹ ඔය මගුල් තුලාවලට යන්නේ නැද්ද? යනවා. මං ගිහිල්ලා පොරුවේ පොඩ්ඩක් ඉස්සරහට වෙලා ඉන්නකොට උස කට්ටිය ඉස්සරහට ගියාම ආව නිකම්ම පස්සට. උඹට පේන්නේ නැහැ. හරි. නොපෙනී යනවා. එහෙනම් ඉතින් මම නැකත් ගුරුනාන්සේ හම්බෙලා සුබ මුහූර්තයක් බලලා ඒකට ඉතින් සූදානම් කරන්න. ගමහත්තයෝ කවදාද ඔක කරන්නේ? කරන්න කියන්නේ ඉතින් නැකත් ගුරුනාන්සේගෙන් සුබ මුහූර්තයක් ගන්න ඕනේ. නෑ ගුරුනාන්සලා ඕනේ ගමහත්තයෝ ඔන්න ඔය අදම කරමු. එහෙම හරි නෑ. ඒවා සුබ මුහූර්ති වලට චාරිත්‍රානුකූලව යස අගේට කරන්න ඕනේ. කපෝ නෑ මේ දවස්වල මු කතරගම ගිහිල්ලා. නෑ. අපේ ගමේ කපු මහත්තයා බං. ගමහත්තයා කියන්නේ අර දේවාලේ කපු. අන්න හරි. එතුමා ගෙන්නලා මං ඉතින් ඒ වැඩ ටික සූදානම් කරලා ඔබ ඵලයන්කෝ ගෙට එහෙනම්. අර කුඩේ ගිහිල්ලා ගහන්න නෑ. මේ දැන් උඹට ඉතින් ගමේ යන්න ඕනේ නැද්ද? නෑ ගමේ යන්නේ මම ලබන සුමාන යනවා. එහෙනම් නාගෙන වරින් ඵලයන්. නාන්නත් ඕනද නාන්නතු බෑනේ ඵලයන්. ගමහත්තයෝ ඔව්. එහෙනම් මම ගිහිල්ලා මේ නාගෙනම ඉන්න. ඔව්. අද ඔබ වළං හොදන්න එපා හොඳේ. හරි. මං යන්නම් ඵලයන්.